දැන් එතකොට මට හිතෙන්නේ දැන් ඔබතුමා කියපු විදිහට යම්කිසි හේතු තියෙනවා මේ වගේ තත්ත්වයක් අද වෙනකොට උදා වෙන්න. එතකොට දැන් මේ වගේ artist.lk කියලා වෙබ්සයිට් එකක් නිර්මාණය කරන්න හිතුනේ. ඇත්තට මේ වගේ නිර්මාණයක් කරන්න මට හිතුනේ මම මගේ ජීවිතේ මම හුඟක් අයට උදව් කරන කෙනෙක්. මට හිතුණා මේ යම් නිර්මාණ කිරීමේදී අපිට බාධාවල් ඇති වෙන තැන් තියෙනවා. කලාකරුවෝ හොයාගන්න, ලොකේෂන් හොයාගන්න, සේවා පහසුකම් ලබා ගන්න, ඒ කලාකරුවෝ දැන හැඳින ගන්න, නිර්මාණ කරන්න, ඒ අපහසුතාවයන් වලට සහනයක් විදියට තමයි මම artist.lk කියන වෙබ් අඩවිය සහ ඇප් එක නිර්මාණය කරන්න අදහස් කරේ. මේ තුලින් ලංකාවේ ඉන්න ඕනම කලාකරුවෙක් අපි නළුවෝ නිලියෝ විතරක් නෙමෙයි, ගායකයෝ විතරක් නෙමෙයි, කවියෝ, නිවේදකයෝ, චිත්‍ර ශිල්පියෝ ආදී වශයෙන් කැටගරිස් 50ක් විතර මම මේකට ඇතුළත් කරලා තියෙනවා. මේ හැම කෙනෙක්ම ආටිස්ට් කියන කැටගරි එක යටතේ මේ වෙබ් අඩවිය තුල මේ ඇප් එක තුල ඉන්නවා. ඒතර ඕනම නිර්මාණකරුවෙකුට එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාවට හරි නිර්මාණකරුවෙක් හොයාගන්න ඕන වුණාම artist.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඇප් එකට ගිහිල්ලා ඒ අයට කතා කරන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්, ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්, තමන්ගේ නිර්මාණය සාර්ථක කරගන්න මේ හරහා ලොකු ව්‍යායාමයක් අපි දියත් කරලා තියෙනවා. ඒකේ සියලුම කලාකරුවෝ ඒගොල්ලන්ගේ නම, ගම, දුරකථන අංකය, ලිපිණය විතරක් නෙමෙයි. එයාගේ නිර්මාණ, ඒගොල්ලන්ගේ Facebook එක, YouTube එක, TikTok ඒ සියල්ල අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ කලාකරුවාගේ ඉන්න ප්‍රදේශය, එයාගේ ඇඩ්‍රස් එකත් එක්ක අපිට ඒ ලොකේෂන් එක පවා අපිට පෙන්වනවා. ඒකට අපිට මේ නිර්මාණ කරගැනීමේදී ඉතාමත්ම පහසුවක් ඇති වෙනවා. ඒ කලාකරුවෝ පිළිබඳව. ඊට පස්සේ ලොකේෂන් අපේ කලාකරුවෝයන් පස්සේ නිර්මාණයක් කරන්න ගියන් පස්සේ සෑහෙන වියදමක් කරලා සෑහෙන කාලයක් කරලා තමයි ලොකේෂන් හොයන්න යන්නේ. දැන් මේ ලොකේෂන් කියන කැටගරියට ගියාම වලව්, මැටි ගෙවල්, බංගලෝස්, මධ්‍යම පන්ති ගෙවල් ආදී වශයෙන් තැන් තියෙනවා. අපිට ඒ තුලින් අපිට 80%ක් විතර අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේක තමයි තැන. ඒවල මෙතනට කතා කරලා ඒගොල්ලම කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම කැටගරිස් ගොඩක් විෂුවල්. දැන් අපි හිතමු මේ රටේ විෂුවල් කරන අය බොහෝ ඉන්නවා. ලක්ෂ ගාණක් සින්දුව හදන්න වියදම් කළා, ඊට පස්සේ රූගත කිරීම වලටත් වියදම් කළා. අවසාන වශයෙන් ඒගොල්ලන්ට කරන්න පුළුවන් තමන්ගේ YouTube එකේ විතරයි මේ විෂුවල් එක දාගන්න පුළුවන්. එතනින් එහාට දෙයක් නැහැනේ. නමුත් channel වලට දාන්න බෑ. channel වල ගුවන් කාලේ වෙන වෙන ආයතන වලට දීලා තියෙන්නේ. ඕනම channel එක. ඉතින් මේකට විෂුවල් ඕන තරම් දහස් ගාණක් වුණත් දාන්න පුළුවන්. නමුත් අපි ඒගොල්ලන්ගේ බුද්ධිමය දේපල ගන්නෙ නැහැ. අපි ඒගොල්ලන්ගේ ලින්ක් එකක් තමයි ගන්නෙ. ඒතර ඕනම කෙනෙකුට මේකෙන් ඕන විෂුවල් එකක් බලන්න පුළුවන්. ඒකෙන් තමන්ගේ නිර්මාණයට ඒ අයව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ඒ විෂුවල් එක බලනකොට එයාට තමයි යන්නේ මේ හරහා 1000ක් බැලුවනම් ඒ ගණන කැල් වෙන්නේ එයාට මාව 1000ක් බැලුවා කියලා. ඉතින් ඒක තුල Teams on Telegram වල දැන් අපි බැලුවොත් දූ දරුවෝ කියන ටෙලි නාට්‍ය අපිට ඒ හඬ ඒ Teams on එක අපිට හරි මිහිරි. අපි හරි ආසයි අහන්න. දැන් ඒක අපිට අහන්න නැහනේ. දැන් මම හිතන්නේ අපේ අධ්‍යක්ෂකතුමා නාලන් මෙන්ඩිස් මහත්තයලා කවදා හරි නැති කාලයක ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ මේ දූ දරුවෝ කියන නාට්‍ය ඇහෙන්නවත් නැති වෙන්න පුළුවන්. නමුත් අපි මේකේ Teams on හැම ටෙලි නාට්‍යයකම Teams on මේකට ඇතුළත් කරන්න පුළුවන්. අපි පාරේ යන එනකොට රැයට නිවාඩුවක් ලැබිච්ච වෙලාවට අපිට මේවා බලන්න පුළුවන්. වේදිකා නාට්‍ය සින්දු, ඒ වගේම වෙනත් දේවල් සංගීත කණ්ඩායම් ඉන්න තැන්, ඒ වගේම සේවා පහසුකම් අපි ටෙලි නාට්‍යයක් කරන්න ගියාම, චිත්‍රපටයක් කරන්න ගියාම අපිට කෑම බීම දෙන තැන්, ඇඳුම් පැළඳුම් දෙන තැන්, කැමරා උපකරණ දෙන තැන්, නවාතැන් පහසුකම් දෙන තැන්, ඒ සියල්ල මේ හරහා බලා ගන්න පුළුවන්. ඒ වගේ කැටගරිස් ගොඩක්, සිනමා ශාලාවල්, වේදිකා නාට්‍ය පෙන්වන තැන්. මම උදාහරණයක් හැටියට කිව්වොත් මම මේකේ තාම දැන් නිර්මාණය වෙමින් යනවා මේ දවස්වල. දැන් අපි මාර්තු 22 තමයි එළි දැක්වීම කරන්නේ. ඒ වෙනකොට දාන්න බැරි වෙයි. අපි ලංකාවෙම ඉන්න කවිබණ කියන ස්වාමින් වහන්සේලා. අපිට පන්සලකට වඩම්ම ගන්න ඕන වුණොත් අපි කාගෙන් හරි අහලා තමයි මේ ස්වාමින් වහන්සේව සම්බන්ධ කරගන්න වෙන්නේ. දැන් මේකේ අපි කැටගරියක් හැටියට දැම්මොත් ලංකාවේ කවිබණ කියන ස්වාමින් වහන්සේලා ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට එතනට ගිහිල්ලා හාමුදුරන්ව දකින්න පුළුවන්, හාමුදුරුවෙක් කතා කරන්න පුළුවන්, හාමුදුරන්ගේ වීඩියෝස් බලන්න පුළුවන්, බෝධි පූජා අහන්න පුළුවන්. ඒ අනුව අපිට මෙන්න මේ හාමුදුරු සුදුසුයි කියලා අපිට ඒකට සම්බන්ධ කරගන්න පුළුවන්.